Hi guys, කොහොමද ඔයාලට? අද ඉතින් මම අරගෙන ආවේ අද උදේට මම හදපු ෂවර්මා රැප් එක. මේක හදාගන්න හරියම ලේසි. මම මේකට මුලින්ම ගත්තේ ඇරබික් රොටි දෙකක්. මේක පෑන් එකක පොඩ්ඩක් රත් කරගත්තා. ඊට පස්සේ මම ෆ්‍රයිස් ටිකක් එයා ෆ්‍රයි කරගත්තා. මම මේකට පාවිච්චි කරේ මෙහි එනවා රෙඩිමේඩ් චිකන් එකක් ෂවර්මා එකටම දාන්න පුළුවන්. ඔයාලට මේකට බිත්තර එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙජිටේරියන්ස්ලට මෂ්රූම් වගේ එකතු කරගන්න පුළුවන්. ඔයාලා කැමති දෙයක් මේකට දාගන්න පුළුවන්. මම ඉතින් පොඩි චීස් පෙත්තක් තියලා සෝස් පොඩ්ඩක් දාලා මේ මස් ටික එකතු කරගත්තා. ඊට පස්සේ ඒකටම ෆ්‍රයිස් ටිකක් දාගත්තා. අපේ පවුලේ අය කැමති ලුණු චුට්ටක් දාලා කන්න. ඔයාලට ඉතින් මේකට තව තක්කලි ටිකක්, සලාද කොළ ටිකක් ඔයාලා කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ රැප් එක හොඳට නවලා ඔයාලට ඕන නම් පොඩ්ඩක් රත් කරගන්න පුළුවනි පෑන් එකේ තව චුට්ටක් දාලා. මම ඉතින් එච්චර දෙයක් කරේ නැහැ. ඔයාලත් මෙහෙම හදලා කාලා බලන්නකෝ. බයි.